ආදරය කරපු අය දාලා යද්දි හිත කොහොමද හදාගන්නේ? තේරුම් ගන්න. ශෝක කරන්න එපා. වැළපෙන්න එපා. හඬන්න එපා. තමන්ගේ මුළු ලෝකෙම අහිමි වුණා කියලා හිතන්න එපා. අදින් පස්සේ මට මුකුත් කරගන්න බැරි වෙයි. මට මොන දේ තිබුණත් ඒ අවංක ආදරේ නැත්තම් වැඩක් නේ. මේ වගේ කල්පනා හිතන්න එපා. අහිමි වීම කියලා කියන්නේ මේ ජීවිතය ඇතුලේ අපිට උරුම දෙයක්. ගොඩාක් දේවල් අහිමි වෙනවා, ගොඩාක් දේවල් අහිමි වෙන්න තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ ජීවිතය ගැන අර්ථය අචින්ති තම්පි භවති, නොහිතපු දේවල් වෙනවා. චින්ති තම්පි විනස්සති, හිතාගෙන හිටපු දේවල් වෙනස් වෙලා යනවා. මේ ප්‍රශ්නේ අපි විමසලා තිබුණා ස්වාමීන් වහන්සේ. එයා කාලයක් මට ආදරය කරලා දැන් මාව අමතක කරලා වෙනත් කෙනෙකුට ආදරය කරන්නේ. අහිමිව කියන ප්‍රශ්නේදී ඒක ගොඩක්ම බරපතල එක නෙමෙයි. මොකද තමන් ආදරය කරපු කෙනා වෙනත් කෙනෙක් එක්ක හරි ජීවත් වෙනවා. ඒ වුණාට හිතන්න, තමන් අවංකවම ආදරය කරපු කෙනා මේ ලෝකෙම යන්න ගියොත් ඒක නේද ගොඩාක්ම බරපතලයි. බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ එක තරුණ රජ කෙනෙකුට ඔය සිදුවි වුණා. ඒ රජුගේ නම මුණ්ඩ රාජ. අවංකවම ආදරය කළ භද්‍රා කියලා බිසවකට. ඒ භද්‍රා බිසව හදිසියෙම කලුරිය කළානේ. මිය පරලෝ ගියා. තමන් අවංකවම ආදරය කරපු කෙනා තමන්ව දාලා ගියා. රජුරන්ට වාව ගන්න බැරුව රජුර වේදනාවෙන් අඬන්න පටන් ගත්තා. අවසානයේ ඒ රජුගේ හිත හැදුවේ නාරද කියලා මහරහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ ධර්මයේ කියා දුන්නා. බලන්න කියා දීපු දේ. න සෝචනාය න පරිදේවනාය අත්තෝ අලබ්බෝ අපි අප්පකෝපි. රජතුමනි, ශෝක කළා කියලා, වැළපුණා කියලා ජීවිතේට අල්ප මාත්‍රවත් අර්ථයක් ලැබෙන්නේ නැහැ, වාසියක් වෙන්නේ නැහැ. සෝචන්ත මේනං දුක්ඛිතං විදිත්වා පච්චත්තිකා අත්තමනා භවಂತಿ. තමන් ශෝකයෙන් දුකටපත් වෙලා ඉන්නවා දකිනකොට තමන්ට ආදරය කරන අයට හරි වේදනාවක් එනවා. දැන් අපි අවංක ආදරයක් අහිමි වුණා කියලා ශෝක වෙවි වැළපි හූල්ල ඉන්න පටන් ගත්තොත් එහෙම අපිට අවංකව ආදරය කරන අයට වෙන්නේ මොකද්ද? ඒ අයට හරියට දුක හිතෙනවා. ඒ අයට දරා ගන්න බැරුව යනවා. අපි සමහරවිට මගේ ආදරය අහිමි වුණා කියලා ගන්න තීරණ අපිට ආදරය කරන අයට ගොඩාක් වේදනාවක් ඇති කරනවානේ. යදාචකෝ පඬිතෝ ආපදාසු න වේදති අත්ථ විනිච්ඡයන්. ඒ නිසා රජතුමනි, ආපදා කරදර එනකොට නුවණ තියෙන කෙනා ගොඩක් අර්ථවත් විදියට තමයි හිතන්නේ. එයා අඬන්න වැළපෙන්න යන්නේ. එයා කල්පනා කරනවා මේක මේ ජීවිතේ හැම දිනාගේ උරුමේ. මේක මට විතරක් පෞද්ගලික එකක් නෙමෙයි. අනිත් එක මේ ජීවිතේ තියෙන්නේම අහිමි වීම. තරුණකම කියලා